ඔබට සුබ දවසක්. අද අපි බලන්න යනවා විශේෂ පණිවිඩයක්. මෙන්න අහගන්න එක. ඔබේ එළිය පහන් වේලාව මෙන් උදාවන්නේය. ඔබේ සුවයද ඉක්මනින් හටගන්නේය. මේක තමයි දිව්‍ය පොරොන්දුවක්. මේක යෙසායා 58 8 වෙනි පදේ තියෙන්නේ. මේක වෙන්නේ කොහොමද? ඔබේ ධර්මිෂ්ඨකම ඔබට පෙරටුව යන්නේය. ස්වාමීන් වහන්සේගේ තේජස්ස ඔබට පස්සෙන් එන්නේය. එතකොට දැන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඔබට ඉදිරියෙන් ඔබගේ වචන වලින්ම ඔබ කතා කරපු වචනේ ඔබට ඉදිරියෙන් යනවා. එතකොට මොකද වෙන්නේ? උන්වහන්සේ උත්තර දෙනසේක. ඔබ මොරගසන කල්හි කොහොමද උත්තර දෙන්නේ? එතකොට මෙහෙමයි අපිට කියලා තියෙන්නේ වියගහ බිඳිනවා. ඇඟිලි දික් කිරීම නවතිනවා. දුෂ්ට ලෙස කතා කිරීම නවතිනවා. ඒ වෙනුවට දැන් අපි හැමතිස්සෙම ඕකනේ කරන්නේ. රටේ ප්‍රශ්නයක් තියෙනකොට දේශපාලනඥයෝ ගැන, වැරදුණු මිනිහා ගැන අපි ඇඟිල්ල දික් කරනවා. අපි උසාවියක් හදා ගන්නවා. වෙච්ච වරද ගැන අපි ලොකු විවරණයක් කරනවා. ධර්ම වාක්‍ය දීමනාව කියන්නේ වෙච්ච වැරදි අභිබවා දිව්‍ය අභිප්‍රාය ප්‍රකාශ කරන එක. ඕනෑම පත්‍ර කලාවේදියෙකුට පුළුවන් වෙච්ච වරද රිපෝට් කරන්න. ඒක නෙමෙයි අපේ කාර්යය. අපි ක්‍රිස්තු භක්තිකය හැටියට, දෙවියන් වහන්සේගේ ජනතාව හැටියට අපි දෙවියන් වහන්සේගේ ප්‍රතිෂ්ඨාපනය තමයි අපි කතා කරන්නේ. එතකොට මොකද වෙන්නේ? බඩගිනි ඇත්තා කරේ කරුණාව පෙන්න. ආත්මය වගුරුවා. මේක ඔබගේ ආත්මයෙන්ම එන්නේ, බොකෙන්ම එන්නේ. මේක දිව්‍ය ජීවනය, දිව්‍ය අභිප්‍රාය ඔබ ඇතුලෙන් එනවා. එතකොට අසරණ ප්‍රාණය තෘප්තියට පමුණවනවා. එතකොට ධර්ම වාක්‍ය අදහස් තිබෙනවා, සිතුවිලි තිබෙනවා. ධර්ම වාක්‍ය ඇසීම තිබෙනවා. ධර්ම වාක්‍ය දැකීම තිබෙනවා, දර්ශනය. ධර්ම වාක්‍ය දැනීම තිබෙනවා. මොකද ඒකට ධර්ම වාක්‍ය කියන්නේ ඒක දෙවියන් වහන්සේගෙන් එන්නා වූ ඇසීමක්, දැනීමක්, දැකීමක්. ඒ වගේම මේක අනිත්‍යයට ඉස්සෙල්ලා ඔබට එනවා. ඒ වගේම අනිත්‍යයට වඩා ඔබට දැනීම එනවා. එතකොට නිකන් ඉන්න බෑ. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පළවෙනි පියවර ඇසීම, දැනීම, දැකීම, දෙවෙනි පියවර ඒ ගැන ක්‍රියා කිරීම. එතකොට දුකින් ඉන්න කෙනෙක් නම් අපි කෙලින් නැගිටවනවා. ඉතින් බඩගින්න ඉන්න කෙනෙක් නම් එයාට කෑම වේලක් දෙනවා. අසරණ ප්‍රාණය තෘප්තියට පමුණුවා. අඳුරේදී එතකොට මේ මෙසේ ක්‍රියා කරන කෙනාට, මේ දෙවියන් වහන්සේගේ වචනය බලේ ක්‍රියාවකට හරවන කෙනාට ඒකේ ප්‍රත්‍යාවර්ත ආශිර්වාදයක් තිබෙනවා. රිවර්ස් බ්ලෙසිං එකක් තිබෙනවා. ඔහුට දේවල් වෙන්න පටන් ගන්නවා. මොකද වපුරන්නාට අස්වැන්නක් තිබෙනවාමයි. ඉතින් මේ ධර්ම වාක්‍ය ක්‍රියාව කියන්නේ දිව්‍ය අභිලාෂය. දෙවියන් වහන්සේ මෙයා කෙරෙහි බලාපොරොත්තු වෙන උපරිමය. ඉතින් අපි දෙවියන් වහන්සේගේ උපරිමයෙන් ජීවත් වෙමින්, while living the best God has for us, we see the best God has for others. ඉතින් අපි දෙවියන් වහන්සේගේ උපරිමයෙන් ජීවත් වෙනවා නම් තමයි අනිත් කෙනාට දෙවියන් වහන්සේ උපරිමය අපිට පේන්නේ. අපිට අන් අය ගැන, රජය ගැන, දේශය ගැන, තාත්තා අම්මා ගැන අපිට ආඩපලියක් තියෙනවා නම් අපිට හැමතිස්සෙම පේන්නේ ආඩපලිය. අපිට හැමතිස්සෙම පේන්නේ ඇදපු තැන. අපි අමගෙඩියක් ගත්ත ගමන් පේන්නේ ඒකේ කළු ලපයක් තිබේ කියලා. දැන් මේ චින්තනය වෙනස් වෙන්න ඕන. මොකද දෙවියන් වහන්සේගේ උපරිමයේ අද්දුටු තැනත්තා, දෙවියන් වහන්සේගේ උපරිමයේ ජීවත් වෙන තැනත්තා අන්නයගේ දිව්‍ය උපරිමය සඳහා ඔහුට දැනීමක් එනවා, දැකීමක් එනවා. මෙයාට මෙහෙම කළ යුතුයි කියලා. එම නිසා ධර්ම වාක්‍ය දීමනාවේ පළමු කොටස පෙනීම, ඇසීම, දැනීම. ධර්ම වාක්‍ය දීමනාවේ දෙවන කොටස ක්‍රියාත්මක වීම. එතකොට ඒකේ ප්‍රත්‍යාවර්ත ආශිර්වාදයක් වපුරන්නාට තිබෙනවා. එතකොට ඒ තැනත්තට මොකද තියෙන්නේ? ඔබේ එළිය නැගී එන්නේ. ඒ කියන්නේ අපි යන තැන ආලෝකයක් එනවා, අනිත් මිනිස්සුගේ අඳුරක් දුර වෙනවා. එයාට පේන්න පටන් ගන්නවා. වැරදි විදියට හිතන එක්කනට දෙවියන් වහන්සේගේ පෙනීම ලැබෙනවා. ඔබේ කලවරකම ඉරමුදුන් වේලාවෙන් වන්නේ. අපිට අඳුරව තිබුණු දේ ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. අපේ පවුලයටත් ඒක වෙනවා. අපේ අසල්වාසියටත් ඒක වෙනවා. ස්වාමින් වහන්සේ නිතරම ඔබට මඟ පෙන්වනවා. වියලි තැන්වලදී, ඒ කියන්නේ දේශයට අහිණියක් ආවත්, අමාරු කාලයක් ආවත්, ડિප්‍රෙෂන් එකක් ආවත්, ඉන්ෆ්ලේෂන් එකක් ආවත්, රිසෙෂන් එකක් ආවත්,
ඒ වියලි තැන්වලදී ඔබේ ප්‍රාණය තෘප්තියට පමුණුවා ඔබේ ඇටද ශක්තිමත් කරනසේක. ඒ කියන්නේ අපිට දිව්‍ය සුවයක් ලැබෙනවා රිටර්න් එකක් හැටියට. දැන් අපි හැමතිස්සම අවමානයෙන් ආඩපාලියෙන් අඩමානයෙන් ජීවත් වුණොත් සෞතු වචන කතා කර අපේ ඇටත් දිරන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ඒක නවත්තලා අපි දෙවියන් වහන්සේගේ උපරිම යහපත දුටු කල ඒ උපරිම යහපත අනිත් අයටත් වපුරන්න පුළුවන් වෙනවා. ඔබේ ඇට ශක්තිමත් කරනසේක ඔබ වතුර ඇති උයනක් මෙන් දිය හිඳී නොයන උල්පතක් මෙන් වන්නේය. ඊළඟට ඔබේ ඊළඟ પરම්පරාව ඔබෙන් පැවතෙන්න. ඒ කියන්නේ ඔබේ දරුවෝ ඔබේ ආත්මික දරුවෝ තව પરම්පරාවක් ඇති වෙනවා. ධර්මවාක්‍ය දීමනාව ක්‍රියාත්මක වුණේ නැත්නම් මේ પરම්පරාවේදී තියෙන දිව්‍ය ආශිර්වාදය ඒ પરම්පරාව එක්ක වැළලෙනවනේ. ඒකනේ ප්‍රශ්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා එලිෂාගේ කාලේ වගේ එයාගේ සෝහනට ගියාම තමයි ආලේපෙ තියෙන්නේ. ඒක හරියන්නේ නැහැනේ. ඊළඟ પરම්පරාවට ආලේපයක් තියෙනවා. ඉතින් මේකේ කියනවා ඔබෙන් පැවතෙන්න. යෙසායා 58:12 ඔබෙන් පැවතෙන්න. පරණ නටමුන් තැන් ගොඩ නගන්නවා. ඒ කියන්නේ මේ වෙනකොට ඔබ යහපත් කරලා ඔබෙන් ඉතුරු වෙලා තියෙන දේවලුත් ඒගොල්ලෝ කරන්න පටන් ගන්නවා. පරණ නටමුන් තැන් ගොඩ නගනවා. බොහෝ પરම්පරාවල අත්තිවාරම් ගොඩ නගනවා. කැඩුම් හරි ගස්සනවා. ඉතින් මෙහෙම තමයි ධර්මවාක්‍ය දීමනාව ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පළවෙනි පියවර ඇසීම, දැනීම, දැකීම. දෙවෙනි පියවර ඒ දෙවියන් වහන්සේගේ උපරිම යහපත කිරීමට ස්වාමීන් වහන්සේ අපිට බලය දෙනවා, මාර්ග දෙනවා, ප්‍රායෝගික ක්‍රම දෙනවා, සම්පත් දෙනවා, ප්‍රස්ථා දෙනවා, දොරටු දෙනවා. මේ ප්‍රස්ථා තුලින් ඔබ ගමන් කරන කල, ඒ දොරටු තුලින් ගමන් කරන කල ඔබට කළ නොහැකි දේවල් කළ හැකි කෙනෙක් ගැලවීමට එනවා. ඉතින් පාවුල්තුමා පිලිප්පි නගරයට ගියාම ලිඩියා ගැලවීමට ආවා. එයා ඊට පොහොසත් කාන්තාවක්. ඊළඟට පිලිප්පි නගරේ භාණ්ඩාගාර බන්ධනාගාර කොමසාරිස් ගැලවීමට ආවා. ඉතින් අපි ධර්මාංශයේ දොරටුව තුලින් ධර්මවාක්‍යමය ප්‍රකාශයකින් ගමන් කරන කල අපිට කළ නොහැකි දේවල් කළ හැකි අය දේව රාජ්‍යයට ඇතුල් වෙනවා අපි විවර කරපු දොරටුව තුලින්. එතකොට අපි ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට දොරටු අරින්නෝ ලෙසත් ක්‍රියාත්මක කරනවා. මේවා තමයි දේව රාජ්‍යයේ යතුරු. අපිට නොහැකි දේවල් කළ හැකි අය තව ඒ දොරටු බවට පත් වෙනවා. මුළු දේශයක් වෙනස් වෙන්නේ එහෙමයි. ස්වාමීන් වහන්සේ අපට ආශිර්වාද කරන සේක්වා. ස්වාමීන් වහන්සේ අපට ආශිර්වාද කරන සේක්වා. මම ඩොක්ටර් ලල්ට්නෙන්ඩිස්. මේ වගේ තව ක්ලිප්ස් ලබන්න කැමති නම් කරුණාකරලා WhatsApp එකක් යවන්න 074 211 5011. ඒ වගේම මගේ ස්ක්‍රීන් බ්‍රේන් ලෙක්චර්ස් උත් ලබා ගන්න පුළුවන් WhatsApp එකක් එබලා. ඔබට අවශ්‍ය නම් cost free consultation එකක් ඔබේ දරුවගේ අවශ්‍යතාවයක් ගැන ඩිජිටල් ප්‍රශ්නයක් ගැන කරුණාකරලා කෝල් එකක් දෙන්න 077 151 28 01